හෙලෝ අයිබෝන් හැමෝටම. ඉතින් මං හැමදාම ඔයගොල්ලෝ එක්ක කතා කරනවානේ. මං අද කතා කරන්න හිතුවා මගේ ටීම් එකේ සෙක්‍රටරි එක්ක. මෛත්‍රී මෙන්ඩිස්. අයිබෝන් නංගි. අයිබෝන්යි. ඉතින් මං මේ බ්‍රිස්ටල් ආපු වෙලාවේ මගේ වැකේෂන් එකේ මං මෛත්‍රී මෙන්ඩිස්ව හම්බෙන්න හිතුවා අපේ ටීම් එකේ සෙක්‍රටරි. ඉතින් අපි හැමෝම එක ටීම් එකේ වැඩ කරන කට්ටිය. ඉතින් මං ඉස්සරහට කතා කරන්න කලින් මෛත්‍රී නංගි ඔයාට පුළුවන්ද ඔයාගේ විස්තර කියන්න? ඔව් ඉතින් අයියා වගේ මම මෛත්‍රී මම ඇවිල්ලා University of West of England UWE බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාවක් මම තාම කියන්නේ ඒරෝස්පේස් ඉංජිනේරින් අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් සෙකන්ඩ් ඉයර් එකේ. ඉතින් ඊට අමතරව මම නෙක්ස්ට් ජෙන් එන්ජිනියර්ස් ෆෝස් එකේ එක්සිකියුටිව් සෙක්‍රටරි විදියට වැඩ කරගෙන යනවා. හරි නංගි. ඉතින් මට නංගි මේ දවස්වල මාර විදියට අපේ මාකටිං ටීම් එකෙන් මැසේජ් එනවා ඉන්බොක්ස් වලට මේ මැසේජ් එක ආවා අර මැසේජ් එක ආවා කියලා අහන ප්‍රශ්න තමයි නංගි කොහොමද මේ නෙක්ස්ට් ජෙන් එකට ජොයින් වෙන්නේ? ඉතින් ඊට කලින් අපි කතා කරමුකෝ මොකද්ද මේ නෙක්ස්ට් ජෙන් එන්ජිනියර්ස් ෆෝස් එක? නෙක්ස්ට් ජෙන් එන්ජිනියර්ස් ෆෝස් කියන්නේ මම හිතන්නේ තරුණ ජාවයක් එක තරුණ පිරිසක්. ඒ කියන්නේ අපි කියන්නේ අපේ යූත් එක කියලා ලංකාවේ තියෙන ඔය යූත් එකේ එන්ජිනියරින් ග්‍රැජුවේට්ස්ලා එහෙමත් නැත්නම් එන්ජිනියරින් අන්ඩර්ග්‍රැජුවේට්ස්ලා කිහිප දෙනෙක් එකතු වෙලා කරගෙන යන සංවිධානයක්. ඉතින් ඕක ඇතුලේ අයියා ඇත්තටම අපි කතා කරන්න ඕන හොඳ ප්‍රොජෙක්ට් ටිකක් වෙනවනේ. ඒ කියන්නේ අපි ගත්තාම මේ ලංකාවේ ඇත්තටම කම්පනීස් ගොඩක් ජාත්‍යන්තර සංවිධානات එක්ක ඩීල් වෙනවා අඩුයි. නමුත් අපි ඇවිල්ලා අයිමේ කී එතකොට එතනින් එහාට ගියාම IET ඒ වගේ ජාත්‍යන්තර සංවිධානات එක්ක එක කෝඩිනේට් වෙලා අපි ප්‍රොජෙක්ට්ස් කරනවා. ඊට අමතරව අපි රිසර්ච් මට්ටමේ අපේ ප්‍රොජෙක්ට්ස් කිහිපයක් කරනවා සහ ඉතින් විවිධ ඉන්ඩස්ට්‍රීස් වල සස්ටේනබල් පැත්තට සහ එන්වයරන්මන්ටල් එන්ජිනියරින් පැත්තට ඉතින් ප්‍රොජෙක්ට්ස් කිහිපයක් කරගෙන යනවා. හරි නංගි. මේ ගොඩක් කට්ටිය අහනවා නංගි මාර විදියට මේ ප්‍රශ්නේ. කොහොමද මේ නෙක්ස්ට් ජෙන් එන්ජිනියර්ස් ෆෝස් එකට ජොයින් වෙන්නේ? මේ මටත් බැරිද ජොයින් වෙලා ඔයගොල්ලෝ එක්ක වැඩ කරගෙන යන්න? ඉතින් මං හිතනවා ඔයා කියන්නකෝ. ඔයා කොහොමද අපි එක්ක ජොයින් වෙන්නේ? ඔව් ඉතින් මම ඇත්තටම LinkedIn එක. ඉතින් අපි හැමෝම දන්නවා LinkedIn කියන්නේ නිකන් ප්‍රොෆෙෂනල් සෝෂල් මීඩියා එකක් වගේ කියලා. ඉතින් ඔය LinkedIn එකේ මම කොහොම හරි අර ඒක දවසක් බල හිටියා ලංකාවේ කියන්නේ ඔය ඒරෝස්පේස් එන්ජිනියර්ස් එහෙම කවුරුහරි ඉන්නවද එහෙම කියලා. ඉතින් එතකොට මට ඇත්තටම අයියාගේ ප්‍රොෆයිල් එක සජෙස්ට් වුණාම මම දැක්කා ඒ කියන්නේ අයියා ඇත්තටම UK වල එතකොට හිටියේ. මෙහෙම ඒරෝස්පේස් එන්ජිනියර් කෙනෙක් කියලා. ඉතින් එතකොට මම අර නෙට්වර්කින් වගේ වෙන්න ඕනේ හින්දා අයියාගේ ප්‍රොෆයිල් එක බලලා ඉතින් ඔහොම හිටියා. එතකොට ඒක දවසක් කොහොමද මම ඒ දවස්වල ඇත්තටම එක්සෑම්ස් එක බිසි වෙලා හිටියේ. ඔය වුණාට මේ අයියා දාලා තිබ්බා මෙහෙම නෙක්ස්ට් ජෙන් එන්ජිනියර්ස් ෆෝස් එක තියෙනවා. ඔයා කැමතිද ජොයින් වෙන්න අපි එක්ක වැඩ කරන්න කියලා. ඉතින් ඔහොම කියද්දි ඉතින් මම අර ඔක්කොම එක්සෑම්ස් වලට ඉතින් පැත්තක දාලා මට හිතෙන ඇත්තටම මේක හොඳ ප්ලැට්ෆෝම් එකක් කියලා. ඉතින් ඒ ජොයින් වෙච්ච ගමන තමයි ඉතින් අද වෙනකන් ඇවිල්ලා ඉන්නේ. ඔව් නංගි. දැන් ඔයා එහෙම ජොයින් වුණා අපි එක්ක. ඉතින් දැන් ජොයින් වෙච්ච දවසේ ඉඳන් ඔයා අපි එක්ක මේ වැඩ කරගෙන යනවනේ. ඉතින් මං හිතනවා මං කියනවට වඩා මගේ ටීම් එකේ මෙම්බර් කෙනෙක් විදිහට ඔයා කියන එක මොනවද අපි මෙච්චර කල් අපි කරපු සහ අපි කරගෙන යන ප්‍රොජෙක්ට්ස්? ඉස්සලමයි මම හිතන්නේ නම්බර් 1 අපි මේ දවස්වල කරගෙන යන ලොකු ප්‍රොජෙක්ට් එකක් තමයි UAV ප්‍රොජෙක්ට් එක කියන්නේ. ඉතින් මම හිතන්නේ UAV කියන වචනත් එක්ක ෆැමිලියර් නැති කට්ටියට unmanned aerial vehicle කියලා අපි සර්වේලන්ස් වලට පාවිච්චි කරන drones ඒ වගේ දෙයක්. ඉතින් ඔය ප්‍රොජෙක්ට් එක අපි ඇත්තටම රිසර්ච් මට්ටමේ මේ වෙද්දි පවතිනවා. මොකද අර අපි ඇත්තට මේකේ ලොකු ටෙක්නොලොජි කැලලක් අපි මේ රිසර්ච් කරගෙන යනවා. ඒ කියන්නේ කොහොමද අපි අර හයිඩ්‍රජන් වගේ දේවල් එකට අපි ඒ කියන්නේ ඉස්සරහට කතා කරා මම හිතන්නේ වගේ දේවල් ඉම්ප්ලිමන්ට් කරගන්න කියලා. ඉතින් දෙවෙනියට අපි ඇත්තටම ලංකාවේ ස්ටීම් ලොකොමෝටිව් එන්ජින් එක අපි CGR එකත් එක්ක වැඩ කරන්න ප්‍රොපෝසල් මට්ටමේ තියෙනවා තව ප්‍රොජෙක්ට් එකක්. ඉතින් එතනින් එහාට ගියාම අපේ වැදගත්ම දේ තමයි මම හිතන කතා කරන්න ඕන IMEC. ඒකත් එක්ක අපි ප්‍රොෆෙෂනල් මෙම්බර්ෂිප් පාර්ට්නර් කෙනෙක් විදිහට ඉතින් ලංකාවේ එන්ජිනියර්ස්ට ප්‍රොෆෙෂනල් මෙම්බර්ෂිප් එක හදාගන්න අපි උදව් කරනවා. ඉතින් ඒ ටික තමයි. හරි නංගි. මට කියනවද බලන්න. ඔයා දැන් අපි කරපු ප්‍රොජෙක්ට්ස් කරපු සහ අපි කරගෙන යන ප්‍රොජෙක්ට්ස් මෙන්ෂන් කරානේ. ඔයා කැමතිම ප්‍රොජෙක්ට් එක මොකක්ද? ඔව් මම හිතන්නේ මම නම් පර්සනලි කැමතිම ප්‍රොජෙක්ට් එක තමයි UAV ප්‍රොජෙක්ට් එක. ඒකට හේතුව තමයි මම හරියම කැමතිව සස්ටේනබල් පැත්තට, එන්වයරන්මන්ටල් එන්ජිනියරින් පැත්තට, ඒරෝස්පේස් ඇතුලේ. ඉතින් UAV ප්‍රොජෙක්ට් එකේ අතරම ෆුවල් සිස්ටම්ස් පැත්තට මම මාරම ඉන්ට්‍රෙස්ටඩ්. මොකද ඒකේ අපිට හයිඩ්‍රජන් ෆුවල් කියන එක අපිට කොහොමද ඒකට ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් කියන එක. මොකද මම හිතන්නේ විශේෂයෙන් එංගලන්තයේ ඇතුලේ අපි ගත්තම Airbus, Boeing ඒ වගේ ලොකු කම්පනීස් සහ ජාත්‍යන්තර වශයෙන් ගුවන් යාන නිපදවන, රොකට් නිපදවන ආයතන සහ සංවිධාන ඇත්තටම 2050 2030 වෙද්දී ඒගොල්ලෝගේ ටාගට් එකක් තියෙනවා කොහොමද ෆුවල් කියන එකට හයිඩ්‍රජන් වගේ දේවල් ගෙනලා කාබන් ෆුට්ප්‍රින්ට් එක සීරෝ කරගන්න කියලා. ඉතින් මම ඇත්තට මේ පැත්තට ඉන්ට්‍රෙස්ටඩ් ඉඳ මම UAV එකට කොහොමද ඒ දේවල් අපිට යොදා ගන්න පුළුවන් කියන එකට තමයි ඉතින් මම කැමති. ඒ හින්දා ඒක තමයි මගේ ෆේවරිට් ප්‍රොජෙක්ට් එක වෙන්නේ.
ඔව් ඇත්තට මට තව විශේෂ දෙයක් මෙතන මෙන්ෂන් කරන්න ඕනේ ඇයි මෛත්‍රී මේ ප්‍රොජෙක්ට් එකට ඉන්ට්‍රස්ට් මොකද මේ මෛත්‍රීම තමයි අපිට ප්‍රපෝස් කරේ අයි අපි මේ UAV එක කරනවා නම් අපි පොඩ්ඩක් අපේ UAV එක පොඩ්ඩක් ස්පෙસિෆික් වෙන්න අපි පොඩ්ඩක් අයි හයිඩ්‍රජන් ෆුවල් සෙල් මේකට ඇඩ් කරලා බලමුද අපි තමයි ඇත්තට මෛත්‍රී තමයි රිසර්ච් එක කරගෙන යන්නේ ඉතින් මේ සමහරක් විට මේ ප්‍රොජෙක්ට් එක අපි දන්නේ නැහැ මේ ඉන්ජිනියරින් ප්‍රොජෙක්ට්ස් නේ අපි හැමතිස්සෙම ටෙස්ට් කරනවා අපි රිසර්ච් කරනවා හරියන්න පුළුවන් වරද හරියන්න පුළුවන් මේක සක්සස් වෙන්න පුළුවන් මේක ෆේල් වෙන්න පුළුවන් අපි දන්නේ මොකද ෆයිනල් අවුට්පුට් එක කියලා ඒත් අපි හොඳ අපි හොඳ එක්ස්පෙක්ටේෂන්ස් තියාගෙන අපි මේ ප්‍රොජෙක්ට්ස් අපි කරගෙන යනවා ඉතින් මේ මෛත්‍රී නංගි මට තව කියනවාද බලන්න ඔයා දැන් අපි එක්ක මේ වැඩ කරගෙන ආවා ඔයා දැන් එරෝස්පේස් ඔයා කැමතිම ප්‍රොජෙක්ට් එකක් එරෝස්පේස් මේ ඇත්තට මේ ඇයි අපි මේ අපේ රටට අපේ ලංකාවට ඇයි අපි මේ එරොනොටිකල් පැත්තට අපි මේ මොන හරි දෙයක් අපි දෙන්න ඕනේ මං හිතනවා ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද කියන්නේ මම නම් ඇත්තටම දකින ලොකුම අඩුපාඩුවක් තමයි ලංකාවේ කියන්නේ ඇත්තටම ගොඩාක් එන්ජිනියරින් ෆීල්ඩ්ස් තියෙනවා, ඇමුනෙස් තියෙනවා. ඒ වුණාට ඇත්තටම ඒරොනොටිකල් එන්ජිනියරින් කියන එකත් ලංකාවේ තියෙනවා ගොඩක්. යුනිවර්සිටිස් වල ඒ වුණාට ඒරෝස්පේස් කියන එකට ආවම මේක ඒරොනොටිකල් වලින් වෙනස්. ඒ කියන්නේ අභ්‍යවකාශ ඉංජිනේරු කියන එක තමයි ඒරෝස්පේස් ඉංජිනේරු. කියන්නේ rockets and planes. ඉතින් ඒක ඇත්තටම ලංකාවේ නැහැ. ඒෂියන් ඒවියේෂන් සෙන්ටර් එක සහ KDU එකේ ඒරොනොටිකල් ඉංජිනේරු ඒ වගේ හරිම සීමා සහිත ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එතකොට අනිවාර්යෙන් ලංකාවේ ළමයෙක් ඒ වගේ දෙයක් කරන්න උනුනොත් ඉතින් විදේශ රටකට ඇවිල්ලා ඇමරිකාව, එංගලන්තය සහ යුරෝපයේ ජර්මනි වගේ රටවල ඒ වගේ කිහිපයක විතරයි ඒරෝස්පේස් එන්ජිනියරින්ග් තියෙන්නේ. ඉතින් හරි ඩිමාන්ඩින් ෆීල්ඩ් එකක් නිසා. නමුත් මම හිතනවා අපේ කම්පැනි එකයි හොඳ ප්ලැට්ෆෝම් එකක් වෙයි බ්‍රිජ් කරන්න. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් කම්පැනිස් සහ ඉන්ටර්නැෂනල් මේ වගේ ඇවෙනියුස් ලංකාවේ ආයව බ්‍රිජ් කරන්න හොඳ ප්ලැට්ෆෝම් එකක්. ඉතින් ඒ හින්දා මම හිතනවා සහ අපිට ඇවිල්ලා තියෙන ඔඩියන්ස් එකත් එහෙම. ඉතින් මම හිතනවා අපි ඒක සක්සස්ෆුල් වෙලා ඇති කියලා එතන. ඒක හොඳ කතාවක් ඇත්තට මෛත්‍රී කිව්වේ. ඇත්තටම නංගි මේ තව එකක් මම කියන්න ඕනේ. දැන් මේ අපි මේ සාමාන්‍ය ඉංජිනේරින් කම්පැනි එකක් කිව්වහම හැමෝම ටාගට් කරන්නේ ඉංජිනේරින් ප්‍රොජෙක්ට්ස්. දැන් අපි කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් කිව්වත් පස්සේ ඒගොල්ලෝ පාරවල් හදනවා, පාලම් හදනවා. ඉතින් අපේ ඉංජිනේරින් කම්පැනි එකකට එහා ගියපු අපේ පොඩි වැලියු එකක් තියෙනවා. මට පොඩ්ඩක් එක් කියනවද මොකද්ද කියලා? ඔව් ඒක තමයි මම අර කිව්වේ අපි ඉස්සරහට කතා කරයි කියලා. ඒක තමයි ප්‍රොෆෙෂනල් රෙජිස්ට්‍රේෂන් කියන එක. මොකද අපි හිතනවා එන්ජිනියර් කෙනෙක් කිව්වම ගිහලා බිල්ඩින් එකක් හදනවා, රොකට් එකක් හදනවා, ඒරෝප්ලේන් එකක් හදනවා. එතනින් ඉවරයි කියලා නෑ. එන්ජිනියර් කෙනෙක් වුණාම එයාටත් ඇවිල්ලා වෘත්තීය සුසුකමක්. එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් ඇක්‍රෙඩිටේෂන් එකක් තියෙනවා. ඉතින් එහෙම ඒවා ලංකාවේ අර අපිට එහෙම ලකුවට අහන්න දකින්න නොලැබුණාට විශේෂයෙන් මේ වගේ රටකට යුරෝපීය රටකට ගියායින් පස්සේ ඒක හරි වැදගත් දෙයක්. ඉතින් ඒ හින්දා මම හිතන්නේ ප්‍රොෆෙෂනල් රෙජිස්ට්‍රේෂන් කියන එකට ලංකාවේ ඇත්තටම බ්‍රිජ් වෙන්න හොඳ ප්ලැට්ෆෝම් එකක් නැහැ. ඉතින් අපි IMEC කියන්නේ ලෝකේ තියෙන පිළිගත්ම ඉංජිනේරු සංවිධානයත් එක්ක එකතු වෙලා ඒ අවස්ථාව අපි දීලා තියෙනවා ලංකාවේ කට්ටියට අපිත් එක්ක ජොයින් වෙලා. මොකද ලංකාවේ අපි විතරයි ඇත්තටම IMEC membership partner කෙනෙක් විදියට ඉන්නේ. ඉතින් එහෙම IMEC එකත් එක්ක රෙජිස්ටර් වෙලා තමන්ගේ ප්‍රොෆෙෂනල් ජර්නි එක ඉංජිනේර් කෙනෙක් විදියට පටන් ගන්නත් ඔන්න අපිත් එක්ක අවස්ථාවක් තියෙනවා. ඔව් මෛත්‍රී නංගි දැන් මේ මට කියනවද බලන්න. දැන් ඔයා මේ අපි එක්ක අපේ ටීම් එකට එකතු වෙලා දැන් ටික කාලයක් වෙනවනේ. ඔයා මොනවද අපේ මේ ඕගනයිසේෂන් එකට ජොයින් වෙච්ච කාලේ ඉඳන් ඔයාට මොනවද මේ අපේ ටීම් එකේ තේරිච්ච වැලියුස්? මං හිතන්නේ නම්බර් 1 මං කියන්න ඕනේ කියන්නේ හොඳ ලීඩර්ෂිප් එකක් යටතේ සහ හොඳ විෂන් එකක් එක්ක යන ෆවුන්ඩර් කෙනෙක් අපිට ඉන්නවා. මොකද අර දැන් අපි සමහර දේවල් දකින්නවා අපි නිකන් ඔහේ පටන් අරගෙන නිකන් යනවා. එහෙම නැතුව හරි අරමුණක් එක්ක හරි ගමනක යන කම්පැනි එකක්. එතනින් එහාට ගියාම අපේ කම්පැනි එකේ ඔක්කොම ටීම් එක මුළු මෙම්බර්ස්ලා ඔක්කොම හරිම ෆ්‍රෙන්ඩ්ලි සහ හැමෝටම අරමුණක් තියෙනවා සහ ඒක වෙනුවෙන් වැඩ කරනවා. and හරි ඉනෝවේටිව් හරි කියුරියස් හැම දෙයක් ගැනම සහ මං හිතන්නේ අර හරි පැෂනේට් ඒවත් එක්ක ඉතින් අර හරි හොඳ වර්කින් එන්වයරන්මන්ට් එකක් තියෙන. ඉතින් හරි ආසාවෙන් කට්ටිය ඔක්කොම හරි ෆ්‍රෙන්ඩ්ලි වැඩ කරන හොඳ තැනක්. ඔව් මට ඇත්තටම මේ මෛත්‍රී නංගි මට අන්තිම වශයෙන් ඔයා මට කියන්න පුළුවන්ද දැන් ඉන්නවා මේ දැන් අපි ලංකාව ගැන අපි මේ දවස්වල කතා කරොත් ඉන්නවා දැන් මම හිතන්නේ ලබන මාසේ නැත්නම් ඊට පස්සේ මාසේ වගේ මම දන්නේ හරියටම කවද්ද හරි දවස කියලා A levels පටන් ගන්නවා. දැන් මෙතන A level maths කරලා ඊට පස්සේ exam ඉවර වුණාට පස්සේ කට්ටිය බලාගෙන ඉන්නවා මම ඉංජිනේරින් කරන්න කැමති. මම ඉංජිනේරින් තමයි මගේ කැරියර් එක විදිහට මම තෝරගන්නේ. ඉතින් ඔයාට කියන්න පුළුවන්ද ඉංජිනේරින් සබ්ජෙක්ට් එකට ඉන්න කෙනෙක්ට සහ දැනට ඉංජිනේරින් ස්ටඩි කරන කෙනෙක්ට ඔයාට දෙන්න පුළුවන් පණිවිඩයක් තියෙනවද?
නම්බර් 1 මං හිතන්නේ මං කියන්න ඕන දේ තමයි ඒ කියන්නේ මට වෙච්ච දෙයක්. දැන් මං ගොඩක් වෙලාවට කියන්නේ පොඩි කාලේ ඉඳන්ම මට තිබුණේ නැහැ ඇත්තටම ඉංජිනේරින් කරන්න ඕන කියලා. මට තිබුණේ අර මම ආරාසය හඳවට, තරු වලට, සෝලාර් සිස්ටම් වල එහෙම එකක් මට තිබ්බේ. ඉතින් මම දැනන් හිටියේ නෑ ඒකට ඒරෝස්පේස් කරන්න ඕන කියලා. මොකද මට තිබ්බා සයන්ටිස්ට් හරි එහෙම මොකක් හරි කරන්න. නමුත් ඒ පොඩි කාලේ කියන්නේ අවුරුදු 7 වගේ ඉඳන් තිබ්බ ඩ්‍රීම් එක තමයි ඔය. නමුත් මං O level කරද්දී A level කරද්දී මට කට්ටිය බෑ නෑ අයියෝ මෙඩිසින් කරන්න ඕන, අරක් කරන්න. අයියෝ මේක කරන්න. ඊට පස්සේ දැන් ඉංජිනේරින් වලට ආවයින් පස්සේ කට්ටිය මට කියන්න ගත්ත ලොකුම එක තමයි ඔයාලට ජොබ්ස් නැහැ. ඔයාලට ඕක කරන්න පුළුවන්ද සහ ඔයා කාන්තාවක්. එතකොට ඔයාට අර ඒ මොකද මේක මේල් ඩොමිනේටඩ් ෆීල්ඩ් එකක්. එතකොට ඒ වගේ දේවල්. මං ගන්නේ මොන දේ තිබ්බත් දැන් තාමත් මට ඒ ප්‍රශ්න තියෙනවා. උනත් මං කියන්නේ ඔයාට පැෂන් එකක් තියෙනවා නම් ඔයාට ඩ්‍රීම් එකක් තියෙනවා නම් just make sure that you pursue it. අර කවුරුත් කියන කතා අහන්න එපා. ඒවට වැටෙන්න එපා. ඔයාට අරමුණක් තියෙනවා නම් ඒක වෙනුවෙන් වැඩ කරන්න. You can fail multiple times even. ඒ වුණාට ඒක දිගටම කරන්න. මොකද අනිවාර්යෙන් ඔයා කවදා හරි succeed වෙනවා. ඉතින් ඒක නවත්තන්න බෑ. සහ අනිත් එක තමයි මං හිතන්නේ ඉතින් අර අපිට ගොඩාක් මේ එන්ජිනියරින් සහ මං හිතන්නේ එක්සෑම්ස් එක වෙනදා තමයි අපි සමහරවිට වැටෙනවා. අපි එක සැරයක් ෆේල් වෙනවා. අපිට ලකුණු අඩු වෙනවා. මං කියන්නේ අර එහෙම වුණාම අර ඒක ගැනම හිතලා දවස් ගාණක් මාස ගාණක් දුක් වෙන්න එපා. just forget it. මං දන්නවා අමාරුයි කරන්නේ. උනාට ඒ වෙලාවේ ඒක අමතක කළා. ඊට පස්සේ තමන්ගේ ඉතුරු වැඩ ටිකට කොහොම හරි වැඩ කරන්න. මොකද අපිට අරමුණක් තියෙනවා නම් අපිට කෙලින් පාරයකට යන්න බැරි වුණත් අපිට ඕන තරම් ඇවෙනියුස් තියෙනවා ඒකට යන්න. ඉතින් ඒ හින්දා මං කියන්නේ පුළුවන් තරම් තමන්ට ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඒ ඩ්‍රීම් එක වෙනුවෙන් වැඩ කරන්න. කවුරුත් කියන කතා අහන්න එපා. you can just work for it. හරි. ඇත්තරම මේ අන්තිම වශයෙන් කියන්න ඕනේ මෛත්‍රී අපි ගැන ගොඩක් අපේ කම්පැනි එක ගැන වැලියුස් කිව්වා. එතකොට අපි කම්පැනි එක දැනට අපි කරගෙන ප්‍රොජෙක්ට්ස් ගැන කිව්වා. එතකොට අනිත් එක හොඳම දේ මෛත්‍රී කිව්වා. දැන් ඒරෝස්පේස් වගේ සබ්ජෙක්ට් එකක් තෝරගන්න ඉන්නලා මේකද අපේ කම්පැනි එකේ ගොඩක් කට්ටිය ඒරෝස්පේස් බෑග්ග්‍රවුන්ඩ් එකකින් මම ඒරෝස්පේස් බෑග්ග්‍රවුන්ඩ් එකකින්. එතකොට මෛත්‍රී ඒරෝස්පේස් ස්ටඩි කරන අපේ ටීම් එකේ ගොඩක් කට්ටිය 95% වගේ ඉන්නේ ඒරෝස්පේස් බෑග්ග්‍රවුන්ඩ් වලින් එන කට්ටිය සහ දැන්ට ඒරෝස්පේස් බෑග්ග්‍රවුන්ඩ් වලින් ඇවිල්ලා ඉන්න කට්ටිය. මොකද අපේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා පවා ඉන්නවා aerospace background එකට related. ඉතින් මේ ඒක හින්දා මෛත්‍රී කිව්වා වගේ අපේ ටීම් එක ඇතුලේ ගොඩක් values තියෙනවා. අලුතෙන් join වෙන කෙනෙක්ට අපේ ටීම් එක ඇතුලෙන් ඉගෙන ගන්න තියෙනවා. මොකද අපි හොඳ ටීම් එකක්. මෛත්‍රී කිව්වා වගේ අපි ගොඩක් friendly ටීම් එකක්. අපි හැමෝම අයියා නංගි කියලා කතා කරලා අපි සහෝදරත්වයෙන් අපි වැඩ කර ගන්න ටීම් එකක්. ඉතින් මේ ඇත්තරම මේ අලුතෙන් join වෙන කෙනෙක්ට අපේ ටීම් එක ඇතුලේ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ ඇත්තටම මුල් ස්තුතිවන්ත වෙන්න ඕනේ මෛත්‍රී ඇවිල්ලා second year degree එක second year study කරන නංගි කෙනෙක් aerospace engineering University West of England වල. ඉතින් මේ මෛත්‍රී ගොඩක් කාර්යබහුලයි මේ දවස්වල. ඉතින් මේ මෛත්‍රීගේ කොහොම කාර්යබහුලත්වයත් එක්කම අද මම එක්ක කතා කරන්න කාලයක් වෙන් කරගත්තා. ඉතින් බොහොම ස්තුතියි නංගි join වුණාට. no problem. ඉතින් අද අපේ වීඩියෝ එක බැලුවට ඔයගලන්ට ගොඩක් ස්තුතියි. ආයුබෝවන්.